Hi, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නා නේද? ඉතින් ඔන්න මම අද ඔයගලන්ට ගෙනාපු vlog එක තමයි මගේ shooting vlog එක. ඉතින් මම මේ vlog එකේ කියාගෙන යනවා එක තැනක මම මේ අවුරුද්දට dramas දෙකයි පටන් ගත්තේ කියලා. දෙකයි නෙමෙයි ඔන්න ඔයගලන්ට මේ අවුරුද්දට මගේ dramas ගොඩක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි මේකත් ලස්සන drama එකක්. අපි මේක ෂූට් කරන්න පටන් ගත්තේ මාර්ච් වල. මේ ඔයගොල්ලෝ දකින්නේ අපි මාර්ච් වල මම ගත්ත ෂූටින් ක්ලිප්ස් ටිකක්. ඉතින් ඔන්න ඔයගොල්ලෝ වෙනුවෙන්ම මම ෂූටින් ගියාම vlogs ගේන්න පටන් අරන් තියනවා සහ මගේ day vlogs උත් ගේන්න මම හිතාගෙන ඉන්නවා. එහෙනම් ඉතින් මේ vlog එක බලන්නකෝ. රැල්ල ඩ්‍රාමා එකෙන් පස්සේ මම පටන් ගත්තේ මේ අවුරුද්දට ඩ්‍රාමාස් දෙකයි. මොකද මගේ තව වැඩ ටිකක් තියෙනවා. ඒ ටිකත් මැනේජ් කරගන්න ඕන නිසා මම ඩ්‍රාමාස් දෙකයි ඔන්න පටන් ගත්තේ. කොහොමද ඉතින්? හොඳයි. මොකද? මොකද කියලා නෙපා. පොඩක් කියනකොට මොකද ඔයාලට හිතෙන්නේ? මොනවා ගැනද? මේ වැඩේ ගැනද? මට හම්බ වෙයි කවදාවත් මම මේ වගේ වැඩක් කරලා නැහැ. මෙහෙම වැඩක්. මගේ vlog එක මගේ අලුතෙන් එන නාට්‍ය behind the scenes. එහෙනම් ආයෙ පර ක්ලෝස් කරා. නෑ ඇත්තටම හොඳයි. ඔයාව මට හම්බ වෙන්නේ මේකේ ඉන්නේ පළවෙනි වතාවට. ඔයා නම් සුපිරි. සුපිරි අති සුපිරි. ට්‍රැක් කිය දෙන්නටම ට්‍රැක් නේ. ඔව් දැන් මේ ටක් ගාලා ඇඳුමක් එහෙම පිටිම හොදලාගෙන හරි සතුටුයි ඉතින්. සුපිරි වැඩක්. බලන්න ඕන අනිවාර්යයෙන්ම කට්ටිය. ඔව් බලන්න. කමලි. ඔයාට මොකද කියන්නේ? හරි. සුපිරිද? සුපිරි. මේ ඉන්නේ බබාගේ අම්මා. ලොකු බබාගේ අම්මා. අපේ අම්මා අතන දොයි. අපෝ මේ බබා. අයියෝ බබා නෑ. මේ ඉන්නේ අපේ කොමලි. මේ ඉන්නේ අපේ අයියා මොකද්ද අයියේ? විමල්. විමල්. ඕකේ. මේ ඉන්නේ. ඔන්නේ හදන්නේ. හරි ඉතින් පොඩ්ඩක් ඉතින් ලැජ්ජයි. මේක දිග vlog එකක්. ඉතින් ඔයගොල්ලෝ බලන්නත් දැන් මම මේ කොහෙද යන්නේ කියලා මේ යන්නෙත් මම shootings වලට තමයි. ඉතින් මගේ channel එක අලුතෙන් බලන කෙනෙක් නම් ඔය ඉන්නේ මගේ අම්මි. ඉතින් එයාත් එක්ක තමයි මම shootings යන්නේ. මම ඉතින් ගොඩක් දෙනෙක් දන්නවා මේ වෙනකොට මම අම්මිත් එක්ක තමයි මගේ වැඩවලට යන්නේ කියලා. ඊට පස්සේ කෙලින්ම ආවේ ලොකේෂන් එකට. අතන මම බහලා ගියේ ඉස්සලා රෙස්ටුරන්ට් එකේ මොනවද කන්න මොකද මට හරි බඩගිනි. දැන් මම මේ හදන්නේ කොස්ටියම්ස් උත් දාලා මේකප් එකට රෙඩි වෙන තමයි මම දැන් මෙතන ඉන්නේ. තමයි මගේ ෆයිනල් ලුක් එක. මම හිතන්නේ ඔයගොල්ලෝ vlog එකේ මුලදීත් දැක්කා. මේක තමයි මගේ ලුක් එක. මේ ඩ්‍රාමා එකට හරිම සිම්පල් ලුක්කුවට අඳින්නේ. දැන් ඔයගොල්ලෝ කම්ප්ලේන්ට් කරනවා මහත් වෙලාද කියලා. මහත් වෙලා නෙමෙයි. මම මේ ඩ්‍රාමා එකට මගේ කොස්ටියුම් එක මගේ අවුට්ෆිට් එක ඔයගොල්ලෝ ඩිසයින් කරලා තියෙන ටිකක් ලොකුවට.
අවයි. අපිය මෙන්න මේ රුචිතයි අවුවේ. ඩොග් එක. එයා මේ ඇයි ඔය ඔච්චර මේ ලැජ්ජ වෙන්නේ වීඩියෝස් වලට මම ෆස්ට් ටයිම් දැක්කේ නයොමියක්. අනේ මට ලැජ්ජයි. දැක්කන අපේ නයොමියක්ගේ තියෙන ලැජ්ජාව. ඉතින් එදා නයොමියක් මමයි චරිතයයි බබයි තමයි හිටියේ. ඉතින් මම මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. ඔයගලන්ට තවත් ලස්සන vlog එකක් මම අරන් එන්නම්. ආත්‍රේ ජස්පීටා ඉපිසර්